ඔන්න මං තවත් වැදගත් වීඩියෝ එකක් ගෙනාවා. මේක වැකුම් ක්ලීන එකක්. අපි බලමු මේකේ මොනවද තියෙන ෆීචර්ස් කියලා. මේක බ්‍රෑන්ඩ් කරලා තියෙනවා Inevex කියලා. වොට් 1600ක් තියෙනවා. 1600ක් වෙනවා. මෙතනින් පවර් එක ඔන් කරන්න ඕනේ මෙතනින්. මේක මම ප්ලග් කරලා නැහැ. මෙතනින් මම කියන්නේ මෙතනින් මේ පවර් ඔන් කරන්නේ. මෙතන පවර් කේබල් එක තියෙන්නේ. ඒක ඔතා ගන්න පුළුවන්. මේක ප්‍රෙස් කරාම මෙතනින් වැකුම් ස්පීඩ් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මේ මැන්ඩල් එකක් තියෙනවා. එකෙන් පස්සෙන් එහාම ය아가ගෙන යන්න පුළුවන්. මේකේ තියෙනවා ෆ්ලෙක්සිබල් හෝස් එක. මේ වගේ හෝස් එකක් තියෙනවා. ඊට අමතරව ස්ටිල් ටියුබ් එක තියෙනවා. ඊට පස්සේ ෆ්ලෝ බ්‍රෂ් එක තියෙනවා. මේකත් ස්ටිල් ටියුබ් එකත් තව දික් කරගන්න පුළුවන්. මම පෙන්නන්නම්. මේ වගේ ප්‍රමාණයකට ස්ටිල් ටියුබ් එක දික් කරගන්න පුළුවන්. මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරලා තමයි දිග අඩු වැඩි කරගන්නේ. ඊට අමතරව සෝෆා වලට කෝනර්ස් වලට වගේ එනවා මෙන්න මේ බ්‍රෂ් එක. මේක එනවා මේ විතරක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ ඩස්ට් බෑග් එක කියන්නේ කොතනද කියලා මෙන්න මේ ප්‍රෙස් කරලා හෝස් එක ගලවන්න පුළුවන්. ඊට පස්සේ වලට පේනවා මෙන්න මෙතන කෑල්ලක් තියෙනවා. කෑරියාම මේක උඩට ඉස්සෙනවා. ඉස්සුනාම මේ වගේ තමයි තියෙන්නේ. එකේ මේ බටන් එක යට තියෙනවා. මෙන්න මේකට යටින් තව පොඩි බටන් එකක් මෙන්න එතන. එක ප්‍රෙස් කරාම මේක ගැලවෙනවා. ඊට පස්සේ අපිට මේක උස්සලා ඩස්ට් බෑග් එක සුද්ධ කරගන්න පුළුවන්. මේ ඩස්ට් බෑග් එකක් තමයි ඉන්නේ. මේ ඩස්ට් බෑග් එක මෙතනින්මුත් ගලවන්න පුළුවන්. මේ ඩස්ට් බෑග් එක දාගන්නේ මේ වගේ. ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් මම subscribe කරන්න. ඔයාලට තවත් මේ වගේ වීඩියෝස් අවශ්‍ය නම් මම subscribe කරන්න. මේ වීඩියෝස් අනිත් අයටත් share කරන්න. එහෙනම් ඔයාලට ජය වේවා.